අද මේ නිල්ල තියන්නේ රටේ කාන්තා දිනයක මේ ඇවිල්ලා තියෙනවා නේ. ලෝක කාන්තා දිනයක. අතර මේ ලෝක කාන්තා දිනේ හරිනම් සමරන්න ඕනේ මම නම් කියන්නේ. දැන් අපේ වගේ රටක ලෝක කාන්තා දිනේ කියන එක මං කියන්නේ හරියට මේ අත්‍යවශ්‍ය දෙයක් කියලා. මොකද හිතලා බලන්නකෝ අපේ වගේ රටක කාන්තාව නේද මේ මං හිතන්නේ අපේ රටේ මෙච්චර හරි පිළිවෙලට දෙයක් තියෙනවා නම් ඒක වෙන්නේ මේ කාන්තාව නිසා කියලා මම හිතන්නේ. ඔයාලා හිතන්න ඔෆිස් එකකට ගියත් ඔෆිස් එකේ වැඩිපුර ඉන්නේ කාන්තාව. ඒවල කොච්චර වැඩ කරනවද බැංකුවකට ගියත් කාන්තාව ටික. කොච්චර වැඩ කරනවද? ඊට පස්සේ අනික ගුරු වෘත්තිය ගත්තොත් කාවේ මම හිතන්නේ කාන්තාව ගුරු කට්ටිය තමයි වැඩි කාන්තාව වැඩි ඒගොල්ලෝ. ඒගොල්ලෝ සාරියක් ඇඳගෙන පාරට බැහැලා පස්වල තෙරපිලා නේද? හරි කැපලක් අපි දැකලා තියෙනවා පෙරක් පිටිමි බස් එකක් කියලා නතර කළාම අර කාන්තා ගෝටික බිම ඉන්නේ නැද්දි ගැබිනි කාන්තාවක් වගේ කියලා හිතලා ඉස්සෙල්ලාම පොර කාගෙන ගිහිල්ලා නැගලා වාඩි වෙනවා සිත් එකනේ. එතකොට මේ එහෙම කාන්තාවක්කට කියලා එහෙම ලක්කලන් ඉඩ දෙනවා. එහෙම ඉඩ දෙන්නේ නැහැ. තමන් පිරිමි ඇවිල්ලා තමන් තමයි මේ ඉස්සලම නගින්න ඕනේ කියලා බස් එකට කියලා නැගලා ඉඳ ගන්නවා. ඊට පස්සේ බස් එකේ ඉඳගෙන ඉන්නකොට කාන්තාවක් හිටගෙන බඩුත් එල්ලගෙන යනකොට නැගිටලා සීට් එකක්වත් දෙන්න මේ නම්මිශිලි නෑ බහුතරයක් වෙන්නේ. ඉමකම කියන්නේ පිරිමියෙකුට එහෙම නැකිලා ඉඩ දුන්නා කියන්නේ ඒක පිරිමිකමට අගෞරවයක් වෙන්නේ නැහැ. තේරුම් ගන්නකො දැන් අපි බලන්නකෝ මන්නම් කියන්නේ දැන් ඔයාලා හිතන්නේ දැන් අපේ සමාජයේ බැලුවාම මේ පිරිමි නිසා කාන්තාවට කොච්චර ප්‍රශ්න වෙනවද විශේෂයෙන් දැන් බලන්නකෝ ගෙදරක් ගත්තාම අයියා කෙනෙක් නංගි කෙනෙකුට කොච්චර පිළිවෙල කරනවද? හරිද බලින තැන ඉඳන් රවණ තැන ඉඳන් ගහන තැන ඉඳන් කොච්චර ප්‍රශ්න ඇති කරනවද? ඊට පස්සේ දැන් තාත්තා කෙනෙක් ගත්තාම තමන්ගේ දුවව කොච්චර දුරට තීරුම් අරන් තියනවද? එන සංවේදී කාරණා. දුවගේ බලාපොරොත්තු කොච්චර දේවල් තියනවද? ඒවට තාත්තා කෙනෙක් කොච්චර සංවේදී වෙනවද? තාත්තා කෙනෙක් හිතනවා මම හම්බ කරලා ගෙනත් දෙනවා. බැලලා තියෙන කාලා ඉගෙන ගන්න කියන එක ඒක යම් ඇත්තක් තියෙනවා. නමුත් ඒ වුණාට ඊට එහා ගිය දෙවියන්ගේ ජීවිතේ කොච්චර බලාපොරොත්තු අහිංසක දේවල් ලොකු දේවල් නෙමෙයි අහිංසක දේවල්. එයාත් එක්ක කතා කරන්න, එයා හිතන දේවල් ගැන එයා කරගන්න ඒ ගෙදර ඉන්න එකම පිරිමියා තාත්තනේ. නමුත් කෝ තාත්තා කෙනෙකුට ඒවට වෙලාවක්. තාත්තලා හුම්කම් දෙන්නෙත් නෑ ඒවා. ඒරණේ කිව්වේ. මොකද හේතුව අද කාලේ තාත්තලා බහුතරයක් අය තාත්තලාගේ ලෝකෙ. මොකද පාටි වලට යනවා, හවස මොනවා හරි චුට්ටක් ඩ්‍රින්ක් එකක් දාලා තමයි ගෙදර එන්නේ. ඇවිල්ලා ඉතින් එයා යාගේ අපි කියන එයා යාගේ අතල් එක ගන්නවා. ඒක බලාගෙන ඉන්නකොට ළමයි ලොකු වෙනවා. ලොකු වෙනකොට තාත්තයි දරුවෝ අතර ලොකු ગેප් එකක්. දුරස් වීමක් වෙලා. ඉතින් වයසට ගියාට තාත්තලාට සලකන්න ඕනේ කියන ෆීලිං එක දරුවන්ට එන්නේ නැහැ. ඒරණේ කියන්නේ තාත්තගෙන් දුවලට වෙන දේවල්. ඊට පස්සේ අසාද බැන්දර පස්සේ කාන්තාවට දැන් බලන්නකො ගෙදරක වැඩ කරන කාන්තාවක් ගත්තාම සමහරට එයා ජොබ් එකට ගිහිල්ලා ඇවිල්ලත් වැඩ කරනවා. දැන් පහට ඕෆ් වෙලා ඇවිල්ලා අවසු යනවා. ගෙදර එනකොටම එන්නේ බෑග් එකත් හරියත් මෙහෙම ගහගෙන මේ පෙඩි ටික අස් කරපු දෙය අස් ටික එක්ක වේලන දාපු දෙ ටික අරගෙන එනවා. කොස්සක් අතින් අරගෙන ඒවා අතුග ගායනවා. මේ ගෙදර ඉන්න උන් විනාශ කරපුවා බල්ලෝ ඇවිල්ලා තරහ කරපුවා ඒවා අස් කරගෙනම තමයි එන්නේ ගෙදරට. ඒ කියන්නේ අර දවසම වැඩ කරලා ගෙදර ඇවිල්ලා යාර නිදහසේ ඉන්න බෑ. ගෙදර මිනිස්සු කවුරු සපෝට් එකක් දෙන්නේ නැහැ. පෙලක් ගවල මිනිස්සු ඒකක්වත් හදන්න උදව් කරන්නේ නැහැ. එතකොට යන්න ඕනේ ඊට පස්සේ කැම හදලා දෙන්න ඕනේ ඊට පස්සේ ඒවා පාචන සෝදන්න ඕනේ. මොකද අපේ රටේ ඉන්න කාන්තාව කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද? තේරුම් ගන්නකො. එතකොට දැන් ස්වාමි පුරුෂයෝ විදියට ගත්තාම ඒගොල්ලෝ තමන්ගේ කාන්තාවට ආදරේ දීලා පූර්ණ නිකන් අර වැලන්ටයින් එකට මලක් ගෙනත් දෙන එකවත් මොන හරි දෙන එකවත් නෙමෙයි.
ඒතර දවස් 30 වැඩ කරන කාන්තාවට තමන්ගෙන් වෙන්න පුළුවන් යුතුයකම් ටික අපේ රටේ ස්වාම පුරුෂයෝ කරනවාද? එයාව ඇගීමට ලක් කරනවාද? එහෙම කරන්නේ නැහැනේ. නේද? ඒගොල්ලෝ කරන්නේ ඔය එනවා, කනවා, බුදිය ගන්නවා. හරිද? ඒතර ස්වාම පුරුෂයෝ හිතන් ඉන්නවා. උයන එක, අතු ගාන එක, රෙදි සෝදන එක, ළමයි බලන එක තමයි කාන්තාවගේ වැඩේ කියලා. ඒකට ඒක කාන්තාවට මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවා අපේ රටේ. ඊට පස්සේ මට හිතන්නකෝ දැන් හිතන්නකෝ වෙඩින් එකකට ගියා කියලා තමන්ගේ වයිෆ් එක්ක ගිය ගාම වයිෆ් ලව මේසකින් වාඩි කරනවා. මාත්‍යා ගිහිල්ලා බාරක පැත්තේ ගිහිල්ලා ගහන කුණු වෙනවා. කුණු වෙන්නම බීලා එයාගේ ආතල්ලගේ බිබී ඉන්නවා. තමන්ගේ වයිෆ් එක්ක කතා කරන්න, මං ගැන කතා කරන්න, වෙඩින් එකේ ලස්සනදල් කතා අර මනුස්සර කොච්චර සිතුවිලි එනවද කතා කරන්න. ෂෙයා කරගන්න නැහැ. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු ෂෙයා කරගන්නේ කසාද බඳිනකම් විතරයි ෂෙයා කරගන්නේ. කසාද බඳලා ඉවරනට පස්සේ ෂෙයා කිරීමක් නැහැ. ඊට පස්සේ තමන්ගේ ලෝකේ තමන් ජීවත් වෙනවා. ඉතින් ඒක වෙනවම එකක්. ඒක මං හිතන්නේ අපේ රටේ කාන්තාව වැඩ කරන එක නතර කළොත් ලංකාව ගන්නව දෙනට කුඩු පට්ටම් ගලා යනවා. අපි කොච්චර කයිය ගැහුවත් මේ රට මෙහෙම හරි දුවන්නේ කාන්තාව නිසා. නමුත් කාන්තාවට අපහාස කරන ප්‍රමාණය මිනිස්සු ගොඩක් ඉන්නවා. මම හිතන්නේ ඇත්තටම කාන්තාවට අපහාස කරන්නේ නපුංසකයෝ කියලා. ඒ කියන්නේ ජීවිතේ කරගන්න බැරි දේවල් ජීවිතේ ලිංගික ඇරියස් වෙන මිනිස්සු තමයි ඒ වගේ දේවල් කරන්නේ. මම හිතන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු සීලම කාන්තාවන්ට ආමත් සුබ නිරෝගීමත් කාන්තා දිනයක් වේවා කියලා කියන්න පුළුවන් නේද? හරි. මම ඔන්න පාටියක් දෙන්න නැතුව ඔයගොල්ලන්ට කාන්තා දිනය වෙනුවෙන් දෙන්න පුළුවන් දේ මම දුන්නා. හරි දැන් ගන්නකෝ මේ ඊළඟ කොටසට යන්න.